ආයුබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට? මම හිතනවා මගේ යාළුවෝ හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මගේ එළිය කුස්සියේ චුට්ටක් අස් කරන්න ගත්තා. මුලින්ම මම මෙන්න මේ චුට්ටි මිනිස්සු අයින් කරා. ඒක ගෙට දැම්මා. මගේ වීඩියෝ බලන ඔයාලා නම් දකින්න ඇතිනේ මගේ එළිය කුස්සියේ තිබුණ මෙන්න මේ චුටි මේසේ මම ඒක ගෙට දාලා එතෙන්ට මම ලොකු මේසයක් දාගත්තා. මොකද මට එතකොට වැඩ කරගන්න පහසුයි. චුටි මේසේ තියෙනකොට ඉඩකඩත් මදිනේ. එතකොට මගේ කලේ තිබුණ පුටු උඩ ඔන්න මේසේ තියෙන තැනනේ. මට හිතුණා ඉතින් ඒකත් වෙනස් කරගත්තා නම් හොඳ වෙනසක් බලන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ගේ ඇතුලේ තිබුණ චුටි මේසයක් කිව්වට ඒක අර බංකුවක් වගේ. ඒකට මම පරණ රෙද්දක් දාලා ඒක උඩින් කලේ තියාගෙන ලෑස්ති කරගත්තා. අවසරන් බබලු මිනිමුතු කැන්නොබලු රාජ කිරුළු අගයනති අද මල් උයනි නැරෙන මල් පවනි නිදු පෙළේ එළියති. ඉතින් මේ තියෙන්නේ මම කියපු මේසෙ වෙනස් කරපු මේසේ. ඒකටත් ඉතින් මම හොඳ මේස රෙද්දක් එහෙම දාලා එතන චුට්ටක් ලස්සන කරගත්තා. හැබැයි මම මේ කිසි දෙයකට සල්ලි අලුතෙන් වියදම් කරේ නැහැ. ගෙදර තියෙන දේවල්ම තමයි පාවිච්චි කළේ. ඉතින් මේකට මම මල් පෝච්චියක් විදිහට තෝරගත්තෙත් මගේ පරණ බෝතල් වගේක් තිබුණා අයින් කරලා තිබුණේ ඒවා ටික. ඒකින් මම හොඳ බෝතලයක් තෝරලා ගත්තා. ඒ තෝරගත්ත බෝතලෙට වතුර පුරවලා මගේ වත්තේම තියෙන මල් ගහක් ගලවලා අරගෙන මම ඒකට දැම්මා. හැබැයි එළියේ කුස්සියේ නිසා පොඩ්ඩක් අර වතුර පුරවලා තියෙන එකේ පොඩි අවදානමක් තියෙනවා. මොකද මදුරුව එහෙමත් හැදෙන්න පුළුවන්. මම මේක ටික දවසකට විතරක් මෙහෙම කරනවා කියලා හිතුවා. ඒකට මොකක් හරි විසඳුමක් බලන්න ඕන. ඒකත් එක්කම මගේ ගේ ඇතුලේ තමයි තිබුණේ ජොක්කු වීදුරු ඔක්කොම ටික තිබුණේ ගොඩක් දුරට ගේ ඇතුලේනේ. වීදුරු නම් තිබුණා එළිය අර වතුර ෆිල්ටර් එක කිසි උඩින් තිබුණා ලස්සනයි කියලා. බලමු කොහොමද අපි ඒක හදාගත්තේ කියලා. ඒ වගේම තමයි මං ඔය ගේ ඇතුලේ වීදුරු එහෙම තියලා තිබුණේ අර පරණ ලී කෑල්ලකට. ඉතින් මට හිතුණා ඒක මෙතෙන්ට ගොඩාක් ලස්සනට ගැලපෙයි කියලා. මම ඒක නිසා එතනින් මේසෙ උඩින් ඒ ලී කෑල්ල තියලා ඒක උඩින් තමයි වතුර බෝතලයක් තියලා ඒකට මම මෙන්න මේ පැලේ දාගත්තේ. බලන්නකෝ ඔයගලන්ට මොකද හිතෙන්නේ කියලා. ඔයගලන්ගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට ලියන්න අමතක කරන්න එපා. මම කොහොමද ටික දවසක් ගියාම මගේ ගෙදර තියෙන එක දැන් චුට්ට වෙනස් කරනවා තිබුණු විදිය. එතකොට මට ඒක හරිය නැවුම් බවක් දැනෙනවා. ඒක නිසා ඉතින් මේ එළිය කුස්සියත් එහෙමයි. මොකද මම ගොඩාක් මාස කරන තැනක් තමයි මගේ මෙන්න මේ එළියේ තියෙන විවෘත කුස්සිය. ඉතින් මෙතනත් ලස්සනට තියෙන එක ගොඩාක් වැදගත් මට මගේ මනසට. ගාව චුට්ටක් වෙනස් කරගන්න. එතනට නම් මම පරණ ටයිල් කැට කෑල්ලක් තියුවා. ඒක තියලා ගලක් තියලා කඩොල් කැට කියන්නේ අර ලස්සනට තියෙන අලුත් එකක්. ඒකත් තියලා ඒක උඩින් ලස්සනට පෝච්චියක් තියුවා. ඒ වගේම මම චිවිනි ලාම්පුවක් එතනින් තියාගත්තා. එතකොට තවත් ලස්සනයි එතන ලිප ගාව. ඉතින් මේ ඔක්කොම කරලා මල් පැලයක් ගේ ඇතුලෙන් තිබ්බේ නැත්තම් වැඩක් නෑ වගේනේ. ඔන්න මම ඒකත් කරා. දැන් බලන්න කොහොමද මගේ කුස්සියේ පෙනුම කියලා. ඔයාලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ඕන. දැන් කුස්සිය කොහොමද ලස්සනයිද? ඉස්සෙල්ලා තිබුණු විදිහද හොඳ? ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම ලියන්න. මෙතෙන්ටත් මම මේ ටයිල් කැටයක් තියලා තියෙනවා. එතන නම් ඒ වලන් තියන්න. මොකද දැලි වලන්නේ ලිපේ දර ලිපේ උයන ඒවනේ. එතකොට අර දැලි එහෙම ගෑවෙන්න බලනවා. ඒක නිසා මම එතනින් ටයිල් කැටයක් තියුවා. අද මගේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා ඔයගොල්ලන්ගේ අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලව හම්බ වෙන්න ඉක්මනටම ආයෙම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.